හැමදාම උදේට හිස් බඩ දෙහි වතුර වීදුරුවක් බිව්වම ඔයාගේ ඇඟ ඇතුලේ ඇත්තටම මොකද වෙන්නේ කියලා ඔයා දැනගත්තා නම් ඊට පස්සේ නම් උදේට තේ කෝපි බොන එක ඔයා සම්පූර්ණයෙන්ම නතර කරනවා. එහෙනම් එන්න යමු ඇත්තටම මොකද්ද මේ දෙහි වතුර වීදුරුවක් බිව්වම අපේ ඇඟ ඇතුලේ වෙන්නේ කියලා හොයලා බලන්න. ගොඩක් අය මේක සාමාන්‍ය පුරුද්දක් කියලා හිතුවට මේ සරල පුරුද්දෙන් අපේ ඇඟ ඇතුලේ සෞඛ්‍ය අතින් ඉතාමත් වැදගත් පුදුමාකාර විද්‍යාත්මක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි දෙහි වතුර උගුරක් බොනකොටම ඒකේ තියෙන සිට්‍රික් ඇසිඩ් කෙලින්ම අපේ ආමාශය කරා ළඟා වෙනවා. රෑ තිස්සේම නිද්‍රාශීලීව තිබුණු අපේ ජීර්ණ පද්ධතිය ක්ෂණිකවම අවදි කරන්න මේ සිට්‍රික් ඇසිඩ්ට පුළුවන් වෙනවා. ඒ වගේම ආහාර හොඳින් දිරවන්න අවශ්‍ය කරන පිත නිපදවන්න කියලා මේ සිට්‍රික් ඇසිඩ් එක අග්මාවට සංඥාවකුත් නිකුත් කරනවා. විශේෂයෙන්ම ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය දහනය කරන්න මේ ක්‍රියාවලිය හුඟක්ම වැදගත් වෙනවා. හිස් බඩ තියෙන ආමාශයෙන් කුඩා බඩවැල් දක්වා මේ දෙහි මිශ්‍ර වතුර ඉතාමත් වේගයෙන් ගමන් කරනවා. ඊට පස්සේ මේ දෙහිවල තියෙන ඉහළ විටමින් C ප්‍රමාණය ඍජුවම අපේ රුධිරයට අවශෝෂණය කරගන්නවා. විටමින් C කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්ෂිකාරකයක්. ඒ කියන්නේ අපේ සිරුරේ සෛල විනාශ කරන, අපිට ලෙඩ රෝග හදන ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරලා අපේ සිරුරේ ප්‍රතිශක්ති කරන පද්ධතිය උපරිමයෙන්ම ශක්තිමත් කරන්න මේ විටමින් C වලට පුළුවන් වෙනවා. විද්‍යාත්මකව බැලුවොත් දෙහි වතුර බීමේ තවත් වාසියක් තමයි මේ දෙහි මිශ්‍ර වතුර මුත්‍රාවල තියෙන සිට්‍රේට් ඇසිඩ් ප්‍රමාණය ඉහළ නංවනවා. එමගින් සිදුවෙන්නේ කිඩ්නි ස්ටෝන්ස් කියන්නේ තිවීමේ අවදානම ගොඩක් දුරට අඩු කරලා දානවා. වගේම පැය 7ක 8ක නිින්දකට පස්සේ විචලනය වෙලා තියෙන අපේ සිරුර සජලනය කරන්න, ඒ කියන්නේ රීහයිඩ්‍රේට් කරන්න සාමාන්‍ය වතුර වලට වඩා මේ දෙහි මිශ්‍ර වතුර වල තියෙන කාර්යක්ෂමතාවය බොහෝම වැඩි වෙනවා. අන්නක උදෙන්ම තේ කෝපි බොනවට වඩා දෙහි වතුර බොන එක කොයිතරම් සරල පුරුද්දක් වුණත් ඒකේ ප්‍රතිලාභ නම් කොයිතරම් නම් ඉහළද කියලා. ඔයා දැනටමත් උදේට හිස් බඩ දෙහි වතුර බොන කෙනෙක් නම් ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් උදේම තේ කෝපි බොන්න පුරුදු වෙලා ඉන්න එයාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම ඔයාට මතක් කරනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මගේ FB ප්‍රොෆයිල් එක ෆලෝ කරන්න කියලා ඔයාට ආරාධනා කරන ගමන් ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමින් ඉන්න.